මනුෂ්‍යයාට මනුෂ්‍යයා විවිධයි, විෂමයි. දැන් අපි ගත්තොත් අපි මේ මනුස්ස ලෝකයට ආපු මනුෂ්‍යයන්ගේ මානසික ස්වභාවය, හිතන පතන විදිහ, ව්‍යාකූලතාවයන්, ඒ ආකල්ප, හැඟීම් වෙනස් වෙන්නේ අපිට මේ ඒකට බලපාන්නේ ප්‍රධානම වශයෙන් අපිට කියන්න පුළුවන් විවිධ භෞතික හේතු. හැබැයි මේ හැම හේතුවක්ම සකස් වෙන්නේ අපිට තද බල විදිහට බලපාන්නේ අපි කලින් ජීවිතේ ඉපදිලා හිටපු තැනේ. ඒ තැනේ හුරුව තමයි අපිට එන්නේ. සංසාරික හුරුව. ඉතින් ඒ නිසා සංසාරේ දිව්‍ය ලෝකෙන් අපි හිතමුකෝ කෙනෙක් මනුෂ්‍ය ලෝකෙට ආවා කියලා. ඒ මනුෂ්‍යයට තියෙන බොහොම සෞම්‍ය සිතුවිලි. ඒවට කියනවා අපි නිකන් වුණත් කියන්නේ දේව ගති තියෙනවා කියලා. ඒ දිව්‍ය ලෝකෙන් ආසන්න ජීවිතේ කලින් ජීවිතය දිව්‍ය ලෝකේ නම් හිටියේ. දැන් එයා මනුෂ්‍යෙක් නම් එයා හිතන විදිහ හරි සෞම්‍යයි. මිනිසෙකුට කරදරයක්, හිංසාවක්, පීඩාවක් කරන සිතිවිලි නෑ. ඊළඟට අපි හිතමුකෝ කෙනෙක් ආව තිරිසන් ලෝකෙන් කියලා. කලින් ජීවිතේ තිරිසනෙක්. සමහරට බල්ලෙක් බලලෙක් වෙන්න පුළුවන්. ඒතර ඒ ආසන්න ජීවිතේ ඒ සතාට තිබ්බ මානසික ස්වභාවය තමයි යාට එන්නේ. එතකොට ආවේගය, තරහව, ඊළඟට Taman මේ අම්මා, මේ තාත්තා, මේ සහෝදරයා, සහෝදරිය කියලා හඳුනා ගන්න බෑ. හිතේ හැම වෙලේම බුරු පුරා නගින්නේ රාගය, ද්වේෂය, මෝහය, එකටක කිරීම, පලි ගැනීම, තව කෙනෙක් විනාශ කරන අදහස්. එතකොට ඒ වගේ මානසික කුරිරුත්වය, කුරිරු බව මනසේ හට නැගෙන්නේ ප්‍රධානම වශයෙන් අපි ආසන්න ජීවිතේ අපිට බලපානවා තදින්ම 90%කට වඩා බලපානවා.